අද අපි ගැඹුරින් බලන්න යන්නේ ලංකාවේ තරුණ පරපුර අතරේ ගොඩක් ජනප්‍රිය බයික් එකක් ගැන මේ බජාජ් පල්සා NS200. ඔව් පල්සා NS200 මේක ඇතරම නිකම්ම පල්සර් එකක් නෙවෙයිනේ. ඒක තමයි. අපිට ලැබිලා දෙන තොරතුරුත් එක්ක බලමු ඇයි මේක මෙච්චර විශේෂ කියලා. මේක naked sports කියන කැටගරි එකකට වැටෙන්නේ. ඒ කියන්නේ ටිකක් ඇග්‍රෙසිව් පෙනුමක් තියෙන performance එක ඉස්මතු වෙන විදිහ එකක්. naked sports NS කියන්නේ ඒකයි ටිකට. ඔව් naked sports. ඒ කියන්නේ අනවශ්‍ය කවරින් එහෙම නැතුව බයික් එකේ ස්ට්‍රක්චර් එක එන්ජින් එහෙම පේන විදිහට හදලා තියෙන ඩිසයින් එකක්. හරි. ඒකෙන් පෙනුම වෙනස් වෙනවා වගේම බරත් අඩු වෙනවා ඇති නේද? අනිවාර්යයෙන්. බර අඩු වෙනවා, හැන්ඩ්ලින් වලටත් එක බලපානවා. ඒ වගේම තමයි අර කිව්වා වගේ ඇග්‍රෙසිව් ලුක් එක. ගොඩක් අය ආසයකට. එන්ජින් ගැන කතා කළොත් මූලාශ්‍රවල කියවෙනම 199.5 cc liquid cooled engine එකක් ගැන. 199.5 cc කියන්නේ හොඳ capacity එකක්. liquid cooled ඒ කියන්නේ වතුරෙන් වගේ ද්‍රවයකින් engine cool කරන system එකක්. ඒකේ performance එක stable ව තියාගන්න උදව් වෙනව නේද? රත් වෙන එක අඩු නිසා. හරියට performance එක stable. විශේෂයෙන් ටිකක් දුර යනකොට traffic එකේදී එහෙම. තව තියෙනවා 4 valve තාක්ෂණය. 4 valve. engine එකට fuel air mixture එක ගන්නයි, exhaust gas පිට කරන්නයි valves 4ක්. ඒකෙන් engine එකට හොඳට හුස්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ efficiency එක, power එක වැඩි. අර triple spark කියලා තිබුණා නේද? ඒක බජාජ් වලටම ආවෙනික දෙයක් වගේ. ඒක තමයි triple spark. spark plug 3ක්. සාමාන්‍යයෙන් එකයිනේ තියෙන්නේ, නැත්තම් දෙකක්. මේකේ 3ක්. ඉතින් ඒකෙන් වෙනස මොකද්ද? ෆියුල් එක බර්න් වෙන එක. ඒ කියන්නේ දහනය වෙන එක ගොඩක් කම්ප්ලීට් වෙනවා. වඩා කාර්යක්ෂමව. ඉතින් පවර් එකටයි සමහර විට ෆියුල් එෆිෂන්සි එකටයි දෙකටම පොඩි බූස්ට් එකක් ලැබෙනවා. සමහරු කියනවා KTM Duke 200 එකට සමානයි කියලා. ඒ කතාව තියෙනවා මූලික තාක්ෂණය එන්ජිනීමේ බේස් එක KTM Duke 200 එකට සමානකම් තියෙනවා කියන එක ඇත්ත. ඒත් බජාජ් එක NS200 එකට වෙනම ටියුන් කරලා යාලට ඕන විදිහට හදලා තියෙන්නේ. නිකන් කසන් කෙනෙක් වගේ කිව්වොත් හරි. රයිට්. බලය ගැන කතා කරමුකෝ. අශ්ව බල 24.5ක් 9980 RPM වලදී ටෝක් එක 8780 නිව්ටන් 8000 RPM වලදී. මේ ඉලක්කම් වලින් පාරේදී දැනෙන්නේ මොන වගේ දෙයක්ද? බලන්න 24.5 PS කියන්නේ හොඳ පවර් එකක්. විශේෂයෙන් high RPM වලදී ඒ කියන්නේ ඇක්සලරේට් කරනකොට වේගෙන් යනකොට හොඳට දැනෙනවා. අර thrill එක, වේගවත් බව හොයන අයට මේක හොඳට මැච් වෙනවා. ටෝක් එකත් 8000 RPM වලදී උපරිමයි කියන්නේ. ඒ කියන්නේ මිඩ් රේන්ජ් එකෙත් හොඳට අදිනවා. නිකන් මැරිලා වගේ නෙවෙයි. ගියර් 6ක් තියෙන නිසා ඒ පවර් එක ස්මූත් විදිහට ඩිලිවර් කරන්නත් පුරුවන්. ගියර් මාරු කරන එකට ලේසි කියලායි කියන්නේ. හරි. පවර් එක විතරක් මදි කන්ට්‍රෝල් කරන්නත් එපයි. හැන්ඩ්ලින් එහෙම ටයර් ගණත් කියවනා නේද? ටයර් ගත්තොත් ඉස්සරහ 90 පස්සේ 130යි 70 ටියුබ්ලස් ටයර්. ඒ සයිස් එකෙන් හැන්ඩ්ලින් වලට බලපෑමක් තියනවද? අනිවාර්යෙන් මේ ටයර් සයිස් එකයි බයික් එකේ ජියොමෙට්‍රි එකයි නිසා හොඳ grip එකක්, ස්ටෙබිලිටි එකක් ලැබෙනවා. වංගු වලදී එහෙම විශ්වාසයෙන් බයික් එක කන්ට්‍රෝල් කරන්න පුරුවන්. ඒ කියන්නේ අර කෝනරින් එබිලිටි එක හොඳයි. අනිත් ෆීචර්ස් අර LED DRLs මීටර එහෙම. LED DRLs තියෙනවා. දවල්ටත් පේන ලයිට්. ඒකෙන් විසිබිලිටි එක වගේම පොඩි මොඩර්න් ලුක් එකක්කුත් එනවා. මීටරේ සෙමි ඩිජිටල්. ඒ කියන්නේ භාගයක් කටුවෙන් භාගයක් ඩිජිටල් ඩිස්ප්ලේ එකක්. බර කිලෝ 160ක් විතර කිව්වා නේද? ටැන්ක් කැපැසිටි එක. බර 160 කිලෝ වගේ. ඒක මේ සයිස් එකේ බයික් එකකට සාමාන්‍යයි. ටැංකි ලීටර් 12යි. ඉතින් එකපාරක් ෆුල් කරාම ටික දුරක් යන්න පුළුවන්. සිටි රයිඩින් වලටයි පොඩි ට්‍රිප් එකකටයි හොඳටම ඇති. අර සද්දේ ගැනත් මොකක්ද තිබුණා? ඒක මරු කතාවක්. මූලාශ්‍රයක තිබුණා NS200 එකේ එක්සොස්ට් සද්දේ අනිත් පල්ස වලට වඩා වෙනස්ලු. ටිකක් බර ගැඹුරු රෝ සද්දයක් එන්නේ. ඒකට විහිළුවට වගේ රෝසාර් කියලාත් කියනවලු. රෝසාර්. ඒකත් ඉතින් කැරක්ටර් එකේ කොටසක් වෙන්න ඇති. වෙන්න ඇති. ඒකතර ඇග්‍රෙසිව් ගතියට මැච් වෙනෝනේ. ලංකාවේ මිල ගණන් ගැන කොහොමද කියුනේ? දැන් තත්ත්වය එක්ක. ඒක ඉතින් ගොඩක් දේවල් මත තීරණය වෙනවා. කන්ඩිෂන් එක, හදපු අවුරුද්ද, ඉන්න පළාත අනුව මිල වෙනස්. ඒ දල වශයෙන් යූස් මාකට් එකේ හොඳ කන්ඩිෂන් එකක NS200 එකක් ලක්ෂ 9.5ත් සමහර විට ලක්ෂ 12ත් අතර වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලායි පේන්නේ. ඒකමයි. ඉතින් මේ ඔක්කොම එකට ගත්තම අර naked sports look එක, බලවත් එන්ජිම, triple spark වගේ features,
අර රෝසාර් සද්දත් එක්ක. තරුණයන් අතර ජනප්‍රිය වෙන්න හේතුව පැහැදිලි වගේ ඕ ඒක නිකම්ම ට්‍රාන්ස්පෝර්ට් එකක් නෙවෙයි ඊට වඩා දෙයක්. නියමයි. එනම් අන්තිමට පොඩි දෙයක් හිතන්න දෙමු. මේ බයික් එකේ තියෙන ස්වභාවයත් එක්ක. ඒ කියන්නේ performance, aggressive ගතිය, එදිනෙදා පාවිච්චි අය රිෆන්ඩ් රයිඩ් එකයි අතර බැලන්ස් එකක් තියාගන්නේ කොහොමද කියන එකත් හිතන්න ඕන දෙයක් නේද? ඒක ඇත්ත. ඒක සලකා බලන්න ඕන කරුණක් තමයි